මේ දවස් ටිකේ හැමතැනම ට්‍රෙන්ඩ් එක තමයි මේ ChatGPT එකෙන් හදන ෆොටෝස් නේ. ඉතින් මම කියලා දෙන්න යන්නේ ChatGPT එකෙන් කොහොමද ෆොටෝස් ඔයාලා හදන මෙන්න මේ විදිහේ ෆොටෝස් හදාගන්නේ කියලා. අපේ මම මේ විදිහට හදලා තියෙන ෆොටෝස්. ඉතින් මම මේ විදිහට ෆොටෝස් හදන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා ChatGPT එක ඉන්ස්ටෝල් කරගන්න නැත්නම් Play Store එකට ගිහිල්ලා search bar එකේ ChatGPT කියලා ගහන්න ඕනේ. ChatGPT කියලා ගහුවට පස්සේ මොකද මෙන්න මේ විදිහට මම මේක ඉන්ස්ටෝල් කරගෙන ඉන්නේ. මම ඉතින් මේක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහේ ඊට පස්සේ ඔයාලට වෙන මෙන්න මෙතන ධන ලකුණක්. මම මේ ධන ලකුණ වලින් ඔබලා මෙන්න මෙතන ෆොටෝස් තියෙනවා. ඔයාලට වෙන ඇති මෙන්න මෙතන ෆොටෝස් තියෙනවා නේද? මේ ෆොටෝස් එක උඩ මම එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන ඔයාලා කැමති ෆොටෝ එකක් යූස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැම ෆොටෝ එකක් යූස් කරගෙන මම මෙන්න මේ ෆොටෝ එක යූස් කරලා මෙන්න මෙතන ගහනවා turn this into Digital Studio Style කියලා මෙන්න මේ විදිහට ඔයාලා මෙතන ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරගත්තට පස්සේ ඔයාලා බලන්න මෙන්න මෙතන උඩට ඉතලක් තියෙනවානේ. එන්න ඒක උඩ මම එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ අපේ ෆොටෝ එක මෙන්න මේ විදිහට යනවා. ඊට පස්සේ මෙන්න මෙතන getting started කියලා ඔයාලගේ ෆෝන් එකේ වැටෙනවා. විනාඩි 2ක් 3ක් විතර මේක එන්න වෙලා යනවා. දැන් මෙතන පේනවා creating image මේ take a moment කියලා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මෙట్లా තියෙනවා. මේකෙන් විනාඩි 2ක් 3ක් ගියාට පස්සේ තමයි අපේ ෆොටෝ එක create වෙලා එන්නේ. දැන් ඔයාලට පේනවා ඇති image created කියලා මෙන්න මෙහෙම පැටිලා මගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට create වෙලා ඇවිල්ලා තියෙනවා. එනසනේ ඔයාලා මේ create වෙලා ඇවිල්ලා තියෙන මගේ ෆොටෝ එක කම්ප්ලීට්. දැන් ඔයාලා මේක ඔයාලගේ gallery එකට download කරගන්න ඕන නම් මේක උඩ කරාගෙන ඉඳලා එතන තියෙන save කියලා ඔයාලට පේනවා ඇති පොඩි මෙව එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරපුවහම හරි. ඊට පස්සේ අපි දැන් ගිහිල්ලා බලමු gallery එකේ pictures කියලා තැන. ඔයාලගේ මේක තා gallery එකට ගිහලා නැත්නම් අපි බලමු මම මේක save කරලා දැක්කද මෙන්න මෙතන වලට පේනවා ඇති මගේ මම දැන් හැදුවා පික්චර් එක මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. මේක දැන් අපි ඕපන් කරගෙන දැන් වලට පේනවා ඇතිනේ මේ පික්චර් එක. හරි. ඒක මම මෙතන වෙනම ChatGPT කියලා එකක් හදාගන්න තියෙනවා. දැන් මේක අපි මේකට මූව් කරන්නේ කොහොමද කියලා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති 33ක් තියෙනවා. මම මේ 33 වල ඔබලා මේ move to album කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා ගන්න. ඊට පස්සේ මෙතන අපිට ඕනේ තැනකට මේක අරන් යන්න පුළුවන්. මේක උඩ ක්ලික් කරපුවම මෙහෙම වෙනවා. අන්න වෙනද මේ විදිහට තමයි අපි හදාගන්නේ. ඉතින් මම මේ හදාගෙන ඉන්න වීඩියෝ පික්චර්ස් හදන්නේ එන්නේ විදිහට. ඉතින් ඔයාලා හැමෝටම thank you මේ වීඩියෝ එක බලනකොට මාව subscribe කරන්න.